කොහොමද යාළුවනේ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා බුද්ධචට්ටන YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ අපි හැවෝටම තියෙන අපි හැවෝටම නැති දෙයක්. මොකද්ද අපි හැවෝටම තියෙන අපි හැවෝටම නැති දේ? ඒක තමයි කාලය. දැන් අපි හැවෝටම තියෙනවා හැබැයි හැවෝටම ඒ කාලය කියන දේ හැවෝටම එක වගේ නෑ. දැන් ඒ ගැන තමයි මම පොඩ්ඩක් අද ਵਿਚාරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම අද ගත්ත පොත තමයි winning over the obstacle of the life මේ පොත. අපි වැඩි කතාවක් නැතුව එන අපි යමු වීඩියෝ එකට. මම ඉස්සෙල්ලාම කාලය ගැන පොඩි විග්‍රහයක් කරන්නම්. සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් තියෙනවද? පැය 24යි. විනාඩි තියෙනවා පැය 24 පැයකට විනාඩි 60යි. ඒ වගේ 24ක් විනාඩි 1440ක් තියෙනවා දවසකට. අම්මෝ මෙච්චරක් තියෙන කියලා හිතෙනවා ඇති. හැබැයි මේක ඉතාලම වේගින් යනවා. තප්පර තියෙනවා 86400ක් තියෙනවා දවසකට. අපි ගමු සතියකට කොච්චර පැය ගානක් ගත කරනවා, විනාඩි කොච්චර ගත කරනවා, තප්පර කොච්චර ගත කරනවා කතා කරමු. සතියකට පැය තියෙනවා 168ක්. ඊට පස්සේ විනාඩි තියෙනවා 7980ක්. ඊට පස්සේ තප්පර තියෙනවා 6,48,800ක්. අම්මෝ මෙච්චර තියෙනවනේ. ඊට පස්සේ මාසයකට තියෙනවා පැය 720ක්. විනාඩි තියෙනවා 43,200ක්. මාසයකට තියෙනවා පැය 7,720ක්. විනාඩි තියෙනවා 43,200ක්. අපි ගමු ඊට පස්සේ අවුරුද්දක් ගත්තොත් පැය තියෙනවා 8,640ක්. ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න පුළුවන්. මේ ගැන පොඩි විග්‍රහයක් කරන්න ඔබ කාලේ කොච්චර ගත කරනවද කියලා. විනාඩි ගත කරලා තියෙනවා එතකොට 5,18,400ක්. මෙච්චර කියලා හිතුණාට මේක ඉතාමත් වේගින් ගත වෙනවා. මොකද වේගය අතර මෙච්චර කියලා හිතන්න බෑ. දැන් හිතන්න ඔබ මේ ගැන තවත් මම ඉස්සරහටම කතා කරන්න කාලේ කොහොමද වටිනාකම එක එක පුජ්‍යලයට අනුව කියලා. ඊට පස්සේ දැන් හිතන්න මේ දැන් කාලේ වේගය හොයන්න වෙනම දෙයක් නෑ. අපි යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනේ ඒ කාලේ වේගය හොයන්න. දැන් හිතන්න මවුස් එක මෙතන තියෙනවා නිශ්චලව තියෙනවා කාලේ නිකම්ම ගත වෙනවා. හැබැයි මවුස් එක මෙහෙම ගමන් කරනවා නම් ඒකට යම්කිසි කාලයක් යනවා වෙලාවක් යනවා. අපි යම්කිසි ක්‍රියාවක් කරනවා නම් විතරයි ඒ කාලය ගත වෙන්නේ. ඒ කියන්නේ කාලේ වේගයක් තියෙන්නේ. නැත්නම් නිකන් තියෙනවා නිකන් ඔහි කාලය යනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මනුස්සයා කියන සත්‍යය මේ ලෝකේ හැමදේම සිදු වෙන්නේ යම්කිසි ක්‍රියාවක් මතකම තමයි. දැන් ලෝකෙ වුණා නිකන් කියන්නේ නිවාරයෙන් කැරකෙන භ්‍රමණය. මේ මගේ අපි ඊළඟට කතා කරමු. ඔයාගේ වයස අවුරුදු 30යි නම් ඔයා කොච්චර කාලයක් දැනට ගත කරලා තියෙනවද? දැන් හිතන්න ඔයා අවුරුදු 30යි නම් දැනට ඔයා පැය ගත කරලා තියෙනවා 2,59,200ක් ඔයා ගත කරලා තියෙනවා. ඊට පස්සේ විනාඩි ඔයා ගත කරලා තියෙනවා 1,55,52,000ක් ඔයා දැනට අවුරුදු 30යි නම් ඔයාගේ වයස ඔයා ගණන් කරලා බලන්න. ඔයාගේ අවුරුදු 30යි නම් දැන් ඔයා 1,55,52,000ක් ඔයා දැන් ගත කරලා තියෙනවා. ලොකු කාලයක් කියලා හිතුණාට ඒකේ ගිය වේගය ඔයා හිතා ගන්න ඔයාගේ වයසත් එක්ක. ඊට පස්සේ මම ඊළඟට කතා කරන්නම්. දැන් ඔයා සාමාන්‍යයෙන් අපි දවසකට අර මේ වැඩක් කරනවා ඕනි වැඩක් කරනවා. දැන් සාමාන්‍යයෙන් හිතන්න ඔයා දවසකට පැය 4ක් ඉන්නවා සෝෂල් මීඩියා වලින් ෆෝන් එකේ. හැබැයි දන්නවා ඔයා කිසිම ඔයාට ජීවිතේ ලැබෙන දෙයක් නැහැ කියලා එකෙන්. ඔයා හිතන්න මම ඒ ගැන මෙහෙම එපා කියන දේ නෙමෙයි. ඔයා සාමාන්‍යයෙන් ඔයා පොඩ්ඩක් බලන්න වුනේ නේද කියලා පොඩ්ඩක් ඒ කියන්නේ ඔයා ගැන පොඩි ස්වයං විචනයක් පොඩ්ඩක් බලන්න. මේ පැය 4ක් ඔයා දවසට ෆෝන් එකේ ඉන්නවා නම් ඔයා මාසෙකට පැය 120ක් ඉන්නවා. අවුරුද්දකට ඔයා 1,440ක් ඉන්නවා පැය. ඊට පස්සේ හිතන්න පැය 1,440 පැය 24ක් බෙදුවාම ඔයා දවස් 60ක් ෆෝන් එකේ ඉඳලා තියෙනවා. ඔයා ඒ ගණන් කරලා බලන්න. මගේ යම්කිසි වැරද්දක් තියෙනවා මම සමව ඉල්ලා සිටිනවා. ඊළඟට අපි යමු දැන් කාලය එක වටිනාකම මේ පොතට අනුව එක එකට වෙනස් වෙනවා. දැන් අපි බලමු මේක 11 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ඔබේ කාලයේ උපරිම ප්‍රයෝජන ගත හැකි වගේ how to get the maximum from your time. මේක 11 වෙනි පරිච්ඡේදයේ තියෙන මේ පොතේ. ඊට පස්සේ කාලය කියන්නේ මුදල්. කාලය නාස්ති කිරීම යනු මුදල් නාස්ති කිරීම කියමනක් ඇත. කාලය කියන දෙයට ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. හැවෝටම එක වගේ කාලය යනවා. දැන් ඊට පස්සේ ඊළඟ පිටුවේ තියෙනවා වර්තමානයේ යනු ත්‍යාගයකි. දැන් අපි මේ ගත කරන කාලය මම මේ දැන් ගත කරන කාලය තමයි වර්තමානයේ. ඉංග්‍රීසි වශයෙන් වර්තමානයේ හඳුන්වන්නේ present යන නම් වෙන්නේ. present කියන්නේ ත්‍යාගයක්. කියන්නේ ඉංග්‍රීසි වශයෙන් present කියන්නේ ත්‍යාගයක් කියලා කියන වර්තමානයේට කියන present කියලා. ඊට පස්සේ කාලේ වටිනාකම
තප්පර විනාඩි අවුරුදු ලෙස වෙනස් වේ. ඒක එක එක පුජ්‍යලයට වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය කොහොමද එක එක පුජ්‍යලයට වෙනස් වෙන්නේ කියලා මේ පොතේ මේ කියලා තියෙනවා. අවුරුද්දක වටිනාකම විභාගයෙන් අසමත් වූ ශිෂ්‍යයෙක්ගෙන් අහන්න. දැන් හිතන්න කවුරු කට්ට කාලා කොරියන් විභාගෙ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ඒ ලෙවල් කරා වෙන්න පුළුවන්. ඔබ විභාගයේ අසමත් වෙලා ඇතිනේ. ඒ අවුරුද්දකේ ඔබ කරපු ඔක්කොම දේවල් ඒ නැති වෙනවා. ඒ අසමත් වුණොත්. ඒ කියන්නේ අවුරුද්දක්ම ඔබ කාලේ වැය කරලා තියෙන අවුරුද්දක වටිනාකම ඒ නිසා ඒ විභාගයේ අසමත් වුණු ශිෂ්‍යයෙක්ගෙන් අහන්න කියලා තියෙනවා. අහලම් බලන්න. ඊට පස්සේ මාසයක වටිනාකම අඩු මාසෙක ඉපදුණු දරුවෙක් සිරිමවගෙන් අහන්න. ඊට පස්සේ සතියක වටිනාකම සතිපතා පුවත්පතක සංස්කාරකවරයෙකුගෙන් අහන්න. ඊට පස්සේ පැයක වටිනාකම චිත්‍රපට ශාලාවක ඇතුළු වූ පෙම්වතුන් යුවලකින් අහන්න. ඉතින් අහලම් බලන්න. පැයක වටිනාකම චිත්‍රපට ශාලාවක ඇතුළු වූ පෙම්වතුන් යුවලකින් අහන්න. දැන් සාමාන්‍ය තමන් ආස පුජ්‍යලෙක් ළඟ ඉන්නකොට සාමාන්‍යයෙන් පැයක් සාමාන්‍ය විනාඩි 10ක වගේ. දැන් හිතන්න මම අත්දැකීම් කියන්නේ සාමාන්‍ය රෝහලේ ඉන්නවා. රෝහලේ ඉන්නකොට සාමාන්‍ය ඔබට නිකන් පැයක් යන්නේ විනාඩි 10ක් නිකන් පැයක් වගේ යනවා දැන් ඇති. යනවා වෙලාව යන්නේ. මොකද ඔහි තමයි කිසිම ක්‍රියාවක් නැහැනේ. තම ආසම නැති තැනක ඉන්නවා නම් ඔබට කාලය මේ ඉතාම පරක්කුල තමයි යන්නේ. තම ආස දෙයක් කරනවා නම් ආස තැනක ඉන්නවා නම් ආස කෙනෙක් එක්ක ඉන්නවා නම් කාලේ ඉතාමත් වේගෙන් ගත වෙනවා. ඔබවත් දන්නේ ඉතාමත් වේගෙන්. දැන් පැයක් ඔය පින්වතියෙක් ඉන්න පුළුවන්. ආසම පුජ්‍යලයක් එක්ක ඉන්නකොට පැයක් සාමාන්‍ය විනාඩි 10ක් වගේ යනවා වෙන්න පුළුවන්. ඒක ඔයගලන්ට පිළිගන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. තප්පරේ වටිනාකම අනුතරකින් යන්තම් බේරුණු පුජ්‍යලෙක් අහන්න. විනාඩියේ වටිනාකම් ගුවන් යානයක මග හැරුණු පුජ්‍යලෙක් අහන්න. බෑ වටිනාකම වෙන්න පුළුවන්. බෑ හොඳට වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය පොර මතක ඇති. මෙලදී ගුවන් යානාවක් ඇක්සිඩන්ට් වුණා. ඒක සාමාන්‍යයෙන් ඔහු විතරයි එතනින් පරක්කු වුණේ. හැබැයි ඔය ඉදිරියටම ගුවන් යානාව අනතුරක ලක් වෙනවා. සමහරට ඒක හොඳට වෙන්න පුළුවන්. අනතුරු කියන්නේ හැමදේම සමහරලාට ඔක්කොම අර නෙගටිව්ම ගන්න යත් එපා. සමහර පොසිටිව් ගන්න බලන්න ඕගොල්ලෝ. ඊට පස්සේ තප්පරෙන් 100න් පංගු වටිනාකම ඔලිම්පික් තරගයේ රම් පදක්කම අහිමි වූ පුජ්‍යලෙන් අහන්න. ඉතින් මේ පොතේ ගැන විශාල විග්‍රහයක් කරලා තියෙනවා. මේ එහෙම ලොකු දැන් කාලේ කලමනාකරන ක්‍රම මේකේ පියවර 10ක් කියලා තියෙනවා. ඒ ටික කියන්න මේ වෙලාව මදි වෙනවා. ඔයගලන්ට මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒක ගැන කතා කරලා ඉදිරි වීඩියෝ එක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ කාලේ කලමනාකරම විවිධ දේවල් තියෙනවා. ඒ නිසා දැනට මම ගිහිල්ලා එන්නම්. මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කරන්න පුළුවන්. ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝ ටිකක් ඔයාලට ඉදිරියේදී බලන්න පුළුවන්. ඒ වගේම මගේ නාලිකාවේ යම්කිසි අඩුපාඩු තියෙනවා නම් මගේ අද මේ ප්‍රසන්ටේෂන් එකේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඒ නිසා අදට ගිහිල්ලා එන්නම්. කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කාලය සීමිතයි. ස්ටීව් ජොබ්ස් කියනවා කාලය සීමිතයි. වෙන කෙනෙකුගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ කාලය වැය කරන්න එපා. ඒ කියන්නේ වෙන කෙනෙකුගේ ජීවිතය කියන්නේ මෙහෙමයි. ඉතින් ලෙඩක් වෙච්ච කෙනෙක්ට එහෙම බලන්න සාමාන්‍යයෙන් ඒක වැරදිට වටහා ගන්න එපා. ඔය ඒක පොසිටිව්ව බලන්න. ඒ නිසා හැමෝටම මගේ වීඩියෝ එක ඔයාගේ වටිනා කාලය වියදම් කරලා මගේ වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි. එහෙනම් ගිහලා එන්න ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් කට්ටියටම සුබ දවසක්. ජය වේවා.